welcome to back kitchen with Didu YouTube channel. ඔන්න ඉතින් අපි අද අපේ ෂෙනු බබාගේ උදේ කෑමකට oats වලින් මම හිතුවා අද ඔම්ලට් එකක් හදන්න. අපි බලමු එහෙනම් ඒක හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට මතක් කරනවා පහළ තියෙන bell icon එක click කරලා මගේ YouTube channel එක subscribe කරගෙන යන්න. අපි මුලින්ම මේ විදිහට තක්කාලි ගෙඩියක් කපා ගන්නවා. තක්කාලි ටික කන්නේ රසවයිද මේ ලෝණු ගෙඩිය හොදගෙන ඉන්නවා. අකන්නවා මේ මොනවද? ලුණු ගෙඩියකින් භාගය දාගන්නවා පොඩි එකක් හදන්න හින්දා. ලුණුත් කනවද? රහයි? කිනේ. අතිමල්ලන්නේ. අම්මා. එපා ලුණු කන්න එපා. අම්මා. දැන් අපි මේකට මේ බිත්තරේ එකතු කරගන්නවා. ඊට පස්සේ අපි අරගත්ත oats scoop එක මේකට එකතු කරගන්නවා. oats මම වැඩි එකතු කරගන්නවා. අම්මේ තක්කාලි මම තක්කාලි තියලා අල්ලන්න එපා. ඒක දාන්න. දොංගාල වැටිලානේ තක්කාලි. වැඩම තක්කාලි ගෙඩියක් කපලා දෙන්නද? අම්මේ නිකන් කවලම් කර. හලන්න එපා. ලුණු. දැන් කවලම් කරන්නේ. පොඩ්ඩක් මේ වගේ. මෙයා වැඩි මිරිස් කන්න කැමති නෑ. අම්මා අම්මි කවලම් කරනවා. ඉන්න ඉස්සත් දෙන්න. ඊට පස්සේ දෙන්න. කවලම් කරන්න දෙන්නම් ඔයාට. මේ ලුණු ටික කවලම් වෙන්න එපා හොඳට චුට්ටක් ඉන්න. එහෙනම් අම්මි තරහ වෙනවානේ. ඔයත් අල්ලගන්න. ඔයත් අපි දෙන්නම කවලම් කරමු. වටන්න එපා. අපි මේ විදිහට පෑන් එකක් ක්ලිපේ තියා ගන්නවා. ඊළඟට මම මේකට පොල් තෙල් ටිකක් මේ විදිහට දාගන්න. බටර් තියනවා නම් බටර් දාගන්න. බැටේයි හලන්න එපා. හරිද? තෙල් ටික මේ වගේ එකකින් හොඳට හැමතැනම දාගන්න ඕනේ. මොකද්ද ඒකේ? දැන් අපි හදාගත්ත මේ මිශ්‍රණය මේ විදිහට මේකට දාගන්න ඕනේ. මේ තියෙන ඉතින් මම හදාගත්ත ඔම්ලට් එක ඕගොල්ලොත් මේ වගේ හදලා බපාලට දෙන්න. යාලා ගොඩක් ආසාවෙන් කනවා. එහෙනම් මම අදට ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.